අපි යනවා කොහෙද අද අත්‍තරම ඊරාන මම ලස්සනනේ අවුලන්නේ කෙල්ලේ නෑ නේම මං තනියම කෙල්ලෙක් නැති ඒ ගැන කතා කරනවා මේ මං තනියම මේක කපා ගත්තා අවුලන්නේ අවුලන්නේ නෑනේ ඔක්කොම තනියෙන් කරගන්නේ නෑ මාතයි නෑ පාට අවුලේ වුණා ඒක තමයි දැක්කම අයා ෂෝට් එකක් ගහනවා ඒ යකෝ කොන්නේනේ ඒකද ඔය අවුල තනියෙන් කපා ගත්තේ ඒකනේ මේ දෙඩදී නෑ කොහෙන්ද කපන්නේ ජප්පෙකින් කපා ඔබ මට මොකල්ලා ඉන්නේ කියන්කෝ ඇත්තට මේ කට්ටිය තමයි යන්නේ මෙයා ඉන්නවා ඒ අමුතේ දිනා එන්න පොඩ්ඩක් ගැම්මනේ නෑ ඒ කොහොම ලොකු බෑග් එක ඇයි බම් මාවම උදෙන් තියන් පට දැන් මෙයා ගන්නේ මෙයා ගන්නතු අපි ගන්න නේ පාව ගන්න එපා යකෝ ගයිඩ් උනා මේ ඉන්නේ අපේ ගයිඩ් එපාලා ගයිඩ් පොඩ්ඩක් පාර වැරදිලා ගයිඩ් පිස්සු දැම්මා ඌ තමයි යන්නේ ඌ ඇවිල්ලා මේ කියන්නේ මේකේ මෙයා තමයි ජීවිතේ දීලා නැහැ හරිද මෙයා අද බොන්න යන ජීවිතේ පළවෙනි පාර අර ඉන්නේ භාණ්ඩාගාරික සල්ලි කරලා ඔක්කානේ මොචි දැන් ඔකනේ මොචි මෙයා මේ ජීවිතේට බීලා නැහැ අද බොන්න යන්නේ බීලා ඉවරලා වීඩියෝක් දාන්නම් හොඳට බීලා වට්ටලා ඉල්ල දාන්න හවුද මේක හොයාගත්තේ චිලා එන්න අමාරු හිටන් ගියා නේද අයියෝ ඕවනේ මම එනකොටත් ඉඳගෙන ඉන්නේ ජීවිත වලට යනකම් හිටගෙන මොනවද ගන්න පේන්නේ ඒක නම් බුරුට පෙන්වන්න බෑ තේරුම් නැහැ පේන්නේ අරක පේන්නේ ඈ ඒක නම් ලොෙත් පේන්නේ නැහැ බා guys මේ ඉන්නේ ටින්ටින් ඉන්නවා මේ අරු කියන්නේ තේරෙනවද අරු කියන්නේ තේරෙනවද ඌ කියන එක අදහලට කියදන්නේ ඌ එක සිංහලෙන් කිව්වොත් අපිට තේරෙනවා නැත්නම් තේරෙන්නේ නැහැ ඉස්ම ගන්නේ නැතුව කියවනවා බා සිංහලෙන් කියවමු කියන එක සිංහලෙන් කියවමු කියන එක මේ පොලිසිය වාහනේ බලන්නේ අඩෝ වට්ටාද බා Vivaco. Jangan Vivaco. Sampun dari. Travel size area. Yang මේක මෙහෙ දාගෙන යන්නකෝ බා. එහෙන් බැයිද? එහෙන් බැයිද? දැන් අමාරු හිටියා. ඉඳහන්කෝ මං ගන්න. අමාරුයි අමාරුයි. උඹ අතෑරහන්කෝ. වාන්න බල. Travel size area. Travel size area. Sini ready guys. අපිට එවුව නේද ලොකේෂන් එක?
බඩු ගාය. මේක මගේ අර මුගවත් තියෙන. මුගේ වැකේ දාන්න. කුල ගියක් දුන්නා. මේක 6. කුල 6යි. හරි guys ඉතින් ඔන්න අපිට පාර වැදිලා අපි ආපහු පැත්තට යනවා. අපි අනිත් පැත්තට යනවා අපිට හා ගන්න. මේ ඊදේන ගෙන්නන්න දෙන්න බා මේ දෙන්න එපා. මැප් එක බලන්න. ඒ තේරුම නැති වැඩ අර පස්සෙන් එනවා අර මේ දෙන්න එපා. ගෑනීට දෙන්න එපා ඉස්සරහා ගන්න. දෙන්න එපා. මේ අපි එහෙන්ද කිලෝමීටර් විතර ගිහලා දැන් ආය යනවා. ඒ කිලෝමීටර් ගිහලා තව කිලෝමීටර් යන්න දියමු. ගිහලා බලමුනේ. ඊළඟ බලමු. ඔන්න guys අපි වැරදිච්ච පාර හොයාගෙන දැන් ආපහු දැන් කිට්ටුවරගෙන යන්නේ. මේ අතින් පේන ලේක් එක. ඉතින් මේක තමයි ජපානයේ තියෙන ලොකුම ලේක් එක කියලා තමයි කියන්නේ. සිතිරි ප්ලේස් එකක් තියෙනවා. අපේ යෝගු දාපු තැනට යෝගෝ කියන අපි කලින් එතන බුක් කරලා තියෙන්නේ. මෙන්න මෙතන. තනනම් හරි. හරියට මෙතන. ඉතින් මෙන්න දිනවා guys. මේ නම මොකද්ද බං? ලේක් එකම දන්නේ නැහැ නේ බං. කියලා සමන් දාන්න කියන්නේ. බිවාකෝ. ඉතින් ඔන්න අපි ආවා ජපානයේ තියෙන ලොකුම වැවට. ලේක් බිවාකෝනේ. දැන් මෙතන අනික් කට්ටියනේ ගයිමු. ඒක කුඩාලා තියෙන්නේ මේ කොහෙද කියලා හොයාගන්න ඕනේ ඒක මුලින්ම. ඊට පස්සේ තමයි ෆන් එක පටන් ගන්න තියෙන්නේ. අරකින් බාබුකි. අර අතන නේද අතන. අර අතනින් මොස්ටේ දා. Then guys. Finally. Enjoy. Lebar ke buah mati. Jangan doa singkat jangan. Dia dah lagi butuh apa dah ini. Charge dia na. Back ke tu lah charge dia dah. Ya dah no jodi paling. මම ලස්සන මේ කරලා ගන්න. අපි හතරේ මේකට සෝස් දානවනම් පුච්චලා සෝස් දාන කන එක තමයි හොඳනේ. දාන්න තමයි ඕකට දාන්න. එහෙනම් අපි එදා මේකට දාන්නේ. මෙයාලා ෆොටෝ ගහනවා. වට ගන්න එපා. බාබකියු එකේ මේ ඉස්සර කූඤ්ඤ ගහන්න දන්නේ. ඉස්සර කූඤ්ඤ. මම මේ තියෙන උල පැත්ත ගත්තා. ඉස්සගේ පුක පැත්තට තිබ්බා. එබුවා. හරි දෙයි. ඉස්ස වෙල ඉන්නවා. ඇත්තටම කිව්වා. දැන් හරි. ඉස්ස කන්න තියෙනවා. කට්ටිය දෙකේ දාලා බලටම වැඩ. මම තමයි මාධ්‍ය අනුග්‍රහය. එරිම මාධ්‍ය අනුග්‍රහය මම විසින් ගන්නනේ. මේ ඇත්තටම කියනවා නම් සයිසේරියා ගෑන් එක මේ අවස්ථාවේ බලටම වැඩ. මට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්න කියලා මේ ඉහළ නියෝගයක් ආවා. මේ පුකුයි දෙන්ජෝගෙන් ආවේ. පුකුයි දෙන්ජෝගෙන් අනු මේ නියෝගයක් ආවා. මේ ඉන්නේ අපේ පුකුයි දෙන්ජෝ. මේ තමයි පුකුයි දෙන්ජෝ. ඇත්තටම මේ මෙතන යන මස් මාළු කිරි බිත්තර අනම්මනම් සීන් ටික අතන යනවා පළතුරු අනම්මනම් මේ සීන් එක. මෙතනදී බිත්තර වෙන්න බිත්තර නෑ බිත්තර දාන්න ඕනි. මේ මෙතන යනවා මේ
පළතුරු අනම්මන සීන් එක. පළතුරු කයිෂ කරනවා. මෙයාලා මේ පළතුරු කයිස් එක්ක වැඩ කරනවා ලේකින්ද ටේකින් තියෙනවා. ලවුලක් නැහැ සේ. අපි මේ ඔක්කොම මෙව කරලා ඔය ලස්සන තිබ්බට නෑ ඔය කනවා. සැල්ලක්ද? නෑ මගේ නෙමෙයි මේක. ජපන් බොස් අයගෙන් බලා ගන්න පුළුවන්. මේක මගේ නෙමෙයි. මේක මේ යන්න අයියා. එන ෂියන්ගේ ටිකට් බලන්න. මං පොඩි ෂෝට් වීඩියෝක් දාන්න. කට්ටිය දෙකේ දාලා වැඩ මම මොකුත් කරන්න නැතිනම් මට බයිනවා දැන් මං කරන්න ඕනේ හරියන්නේ. මේකට කියන්න. මේකට ගහන්න මම ඒකට මේ මං කරන වැඩේ නමක් කියහම. ඕකට තමයි කියන්නේ ඉස්සගේ බුකින් කරලා කටින් ගන්නවා. ඉස්සේ පුකට කෝට ගන්නවා. ඉස්සගේ දිගේ යවනවා. ප්‍රශ්න තියෙනවා නම් මේ සීච්ච මල්ලිට කියන්න. කියන්න ඕන ප්‍රශ්න. ප්‍රශ්න තියෙනවා සීච්ච මල්ලිට කියන්න. අඩෝ මේ අපි පළතුරු කපලා තින්නේ අපි මේ පෙන්නුවේ නැහැ වැඩි මේ තියෙන පළතුරු. අපරාධ නැත්නම් මේක කැත වෙනවා. මෙවුල මහට පිපිලයි. නැත්නම් පළතුරු කැපුවේ නැහැ කිව්වොත් එහෙම. අපි පළතුරු කැපුවේ තරුසියක පරක්කුත් වෙලා ඇවිල්ලා පළතුරු කැපුවා. කණ්ඩායි තියෙන්නේ. දැන් මේ දැරි. වැඩි පටන් තින්නේ. කවුද? චෙෆ් ලොයිඩ්. චෙෆ් ලොයිඩ්. එහෙමයි. ඇති වෙයි. ඇති වෙයි. අයියා කාලා බලන්න ඔයා ඒකේ සෝස් එකේ රහ එන්න. ඉතින් හිතමලි වලට මොකද්ද මේ සයිසේරියාගේ ඇනුවල් ට්‍රිප් එක ගැන කියන්න තියෙන්නේ? ඇත්තටම අපි මේක අවුරුද්දක් පාසා වගේස් කරගෙන යනවා. ගිය අවුරුද්දේ අපි ජපානයේ ඉඳපු නැති ඉඳ අපිට හරි වුණා නේද? ලබන අවුරුද්දේ ඉඳි දන්නේ නැතිද? ඒකත් කියන්න බෑ. ඉන්නවා අනිවාර්යෙන් ඉන්නවා. ලබන අවුරුද්දේ කොහේ ඉඳන් මේ ට්‍රිප් එක යනවා. ඇත්තටම කියන්නේ මට ඉතින් මෙහෙට යනවා. ඉඳ හැඩ් එක. ගියා කතා ඇත්තටම කියනවා මට මේ දවස ගැන කියන්න තියෙනවා මාරම සතුටක් දැනෙන්නේ. ඔක්කොම එකතු වෙලා අපි සයිසේරියගේ අපි ආධිපත්‍ය පතුරනවා ලංකාවේ ඇවිල්ලා. තව ටික දවසක් යන්නේ අපි සයිසේරිය එක්කම ලංකාවේ දානවා. දාලා අපි දිනේශ් අයියාගේ අනුග්‍රහයෙන් නමෝ සයිසේරියක ශ්‍රී ලංකානෝ සයිසේරියානි නරිමස්. අන්තිමට තේරුනේ ඒක අවුලයි. මේ ඉතින් ඔන්න ඔහමයි මේක පාටි කියන්නේ දැන් මේ වෙලාවේ. ඉතින් ඔයාලට ඇත්තටම කියනවා නම් මෙතන තියෙන ඕනේ චිකන් වර්ගයක් ඔයාලා මේ ඔයාලට නෑ ඕනේ චිකන් වර්ගයක් මොකද්ද කියන්නේ? සෝරි ඕනේ මස් වර්ගයක් තියෙනවා මෙතනින් තෝරගෙන ඕනේ කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. මෙතන මස් විතර මේ කුකුල් මස් විතරක් කන ඉන්නවා. මෙතන මේ මොනවා? මේ ඇවිල්ලා ඉතින් මම කියන්නේ මේ ඇවිල්ලා ඌරා. මූ හරකා දිව. මොකද්ද? මූ ඉස්සා. මේ සොසේජස්. මේ සොසේජස්. මේ චිකන් සොසේජස් මේක දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒක වෙන જાතියකින්. මේ ඇවිල්ලා චිකන් එක විදිහට තියෙන්නේ මේ. ඔයාලා කැමති රහකට කැමති විදිහට කන්න පුළුවන්. මේ තියෙන පොප්කෝන්. නිකන් දන්නවා මේ. පොප්කෝන්. මේ තියෙන්නේ මේක කන සෝස් එක. මේකට දාලා ඔය මේ අමුෙන් කන්නේ අපි. මේ ඉන්නේ ඉස්සා මේ. ඉස්සගේ කුකර කොට ගහලා තියෙන්නේ. ඔව්. මේක තමයි පුච්චන්නේ. දැන් මේ පුච්චන එක වෙන්න. පුච්චන්නේ මේක. ඒක තමයි පුච්චන්නේ. ඊට පස්සේ එතනින් එහා පැත්තට යනකොට ඇත්තටම තියෙනවා අපිට මේ වෙජිටබල් වර්ග ටික මෙතන මේක මෙතන තියෙනවා දොඩම් ගත්තාම දොඩම් තියෙනවා මෙතන එහෙම තියෙනවා ඇපල් තියෙනවා කොළ පාට ඇපල් එක තියෙනවා ගෝවා තියෙනවා වැඩගත් තියෙනවා මෙතෙන් ජෙනරේටර් තියෙනවා මේ බඩින්ගුරු තියෙනවා ඊට පස්සේ මේ පැත්තට යනකොට තියෙනවා මෙතන තියෙනවා ගෙලිම වට්ටක්ක තියෙනවා ලුණු තියෙනවා මිරිස් තියෙනවා එක එක දේවල් තියෙනවා ඉතින් අයි මේ පොප්කෝන් පොප්කෝන් නේ චිප්ස් පොටැටෝ චිප්ස් නේ පොටැටෝ චිප්ස් තියෙනවා අපිට දැන් ඉතින් මේවා කා ගන්න පුළුවන් ඒ දන්නේ නැහැ කොහොමද බැරි වුණා කනවා කොලකින් කන්න තමයි කොනකින් කන්න තමයි තියෙන්නේ ඉතින් අපි ඉන්නේ ජපානයේ තියෙන ජපානයේ ලොකුම ලේක් එකේ මේ සයිඩඩ් බියෝකු කියලා. ඉතින් ඔන්න අපේ සයිසේරියා එකේ ගෑන් එක කට්ටියම ආද බාබිකු තායිගේ කට්ටිය උඩ වැඩ ටික කරගෙන යනවා. දැන් නම් වැඩ පටන් ගත්තා. ඉතින් මම පොඩ්ඩක් එහෙම පල්ලට ආවා. ඉතින් අපිට මෙතන පේනවා නාන්න පුළුවන්. මෙතන නා ගන්න පුළුවන්. බෝට් රයිඩ් එකක් එහෙම යන්නත් ඕනනම් පුළුවන්. කීයක අර මෙතන ඈතින් පේනවා මේ බෝට් රයිඩ් එකක් එහෙම යන්න පුළුවන්. ඉතින් එහෙම යනවා නම් කීයක විදන් කළේ යන්නයි තියෙන්නේ. ඉතින් මේ ඔබන් සතිය නිසා සාමාන්‍යයෙන් සෙනක පොඩ්ඩක් වැඩි. අපි ගෙවකෝ දාපු හරිය එච්චර ලොකේස් එකක් නැහැ.
ඉතින් සුපිරි ප්ලේස් එකක්. ඉතින් අපි යන් ඉස්සර අපි ගිහිල්ලා බාබකියු එක අපි සෙට් එකත් එක්ක අපි යමු. අපි බාබකියු කනවා. Wah, babi gitu makanya masih muda. Sampai mahan sih. Ini murah mahal. Ini mahal. Apa ya nih? Pati game dah kan lo? Lasan kan. Supir මෙතන බාබකියු පාර යනවා. මෙතන බාබකියු නේ මෙතන තනිකර යන්නේ යකිරු කේස් එකක්. මේ බාබකියු වගේ දෙයක් මේ පළතුරු. අයියේ මේ පෙට්ටිය පොඩ්ඩක් මේකට හොලන් වදින්න දාන්න. ඉතින් අද්දක ඉස්සරහ ඉන්නේ අපි කට්ටිය නැද්ද? ෂෝකිය ඩිප් දාමුද? අපි ජපාන්දි දාන්නවා. මේක දාන්න බෑ මේ. ජපාන් දුරුවන් කියලා. නැද්ද? Buka pinjaman. Mali Z එක උඩාන්නවා Z එක. बड़ा दाम सेट तुमने वो अरे नाम बाबू बड़े अभी ये ले अभी ये ना पूरा पूरा मार Sorry Dari. Hari ini. මොනවද යාගේ හින්දු මේවත් ඔතේ මේනවත් දන්නේ නැහැ තාම තේරෙව එනි යාද කරන්නේ Body, bos.
rice and curry. මේ මොනවද ලුණු බැලුවා? නාලා යන්නේ. සෙට් එක බලන්න යන්නේ. මේ තාමෝලෙක් තියෙනවා. මේ හිතල් නෑ නේද? මම ෂර්ට් එක ගැලුවේ නෑ යකෝ. මේක අල්ලහම්. මේක අල්ලහම්. බැදුවේ? daijoubu. අපි ඉන්නේ ජපානයේ ලොකුම මොකද මේ ඉන්නවා? මොකද මේ ජපානයේ ලොකුම? ජපානයේ ලොකුම වැවහුත්තෝ. ලොකුම කාඩුව යකෝ. මේක ලොකුම කාඩුව. කාඩුව ජනයියෝ. ලොකු හින්දා තමයි ගල්. ඉතින් මේ සුන්දර වැව් ඉස්මත් ඉඳගෙන අද අපේ දවස් ඉවර වෙනවා. ඉතින් අද දවසම මේ ලස්සන වැව ගාව ඉතින් යාළුවෝ ටිකත් එක්ක ගොඩ කාලයකට පස්සේ ජපානයට ඇවිල්ලා ඉතින් ගෙව්වා. ඉතින් ඒ දවස් ඉවරයි. බොහොම ඉක්මනින් ගෙවිච්ච දවසක්. ඉතින් දැන් අපි ආපහු නැවත යනවා ඕසකාවලට. එහෙනම් අපි ගිහින් එන්න.